ටොප් එක තමයි අඳින්නේ. ඇයි මෙච්චර ස්පෙෂල් වෙන්නේ කියලා. Hi guys, welcome back to my YouTube channel. අද මට ගොඩක් විශේෂ දවසක්. මම තව ටිකකින් යන්න ලෑස්ති වෙන්න ඕන. ඉතින් මට හිතුණා මේක vlog එකක් විදියට ඔයගලන්ට අරගෙන එන්න. ඉතින් දිගටම vlog එකත් එක්ක ඉන්න. මොකද්ද මේ ස්පෙෂල් දවස කියලා බලන්න. ඉස්සෙල්ලා මගේ ස්කින් කෙයාර් කරන්න ඕන. ස්කින් කෙයාර්ගේ ලොකුවට මම මොකුත් කරන්නේ නැහැ. ටෝන් එක ඇප්ලයි කරලා මොයිස්චරයිසර් ගාලා සන් ක්‍රීම් ගන්නවා. ඉතින් අපි දැන් මේ ස්ටෙප් එක කරගමු. හරි මම පෙන්නන ඔයගොල්ලන්ට මොකක්ද මම අඳින්නේ කියලා. මෙන්න මේ ඩෙනිම් එකට මෙන්න මේ টොප් එක තමයි අඳින්නේ. මම ලෑස්තිලා ඉවරයි. ඉතින් මේක තමයි මම අඳේ සිම්පල් ලයිට් මේකප් එකක් දැම්මා. සුපුරුදු පරිදි මගේ බෑග් එක මේ යනවා යන්නේ. This and all done. Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අද ලොකු ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. මගේ මේ ස්පෙෂල්ම දවස මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. ඔයාලා දැනටමත් thumbnail එකෙන් දන්නවා ඇතිනේ මොකක්ද මේ ස්පෙෂල් දවස කියලා. ඇයි මේක මෙච්චර ස්පෙෂල් වෙන්නේ කියලා කියන්නම් මම ඔයාලට. This is my outfit. මම හරිම excited මොකද මේ දවස එනකන් මම ගොඩක් කල් බලන්න හිටියා. ගොඩක් කල් කියන්නේ අවුරුද්දකට වැඩිය මම බලාගෙන හිටියා. ඉතින් මට හරිම සතුටුයි. ඒ සතුට මට කියන්න වචන නෑ. මං හිතන විදියට හැම ගෑල්ලාවෙක්ටම එයා හිතන පතනේ හැමදේම සාර්ථක කරගන්න ලැබෙන්න ඕන. හැමදාම වගේ මේ ගමනත් යන්නේ මං අම්මිත් එක්ක. මට එතනට යන්න ඕන වෙලා තිබ්බේ 1:00 වෙද්දී. ඒ නිසා අපි 12ට විතර ගෙදරින් පිටත් වුණා. ඉතින් මේක මගේ ජීවිතේ මගේ එක අචීව්මන්ට් එකක්. ඒ වගේම මගේ විෂන් බෝඩ් එකේ තියෙන එක ගෝල් එකක්. අපි නුවරට යද්දී එක විතර වුණා. බලන්නකෝ ඔයාලා නුවර අවට කෙනෙක් නම් නුවරට කැමති කෙනෙක් නම් මෙන්න මෙතන නම් දැකලා පුරුදු නැති වෙන්න විදියක් නැහැ. එදා පොඩ්ඩක් පහින්න වගේ තිබ්බේ. ඒ වුණාට හොඳ වෙලාවට වැස්සේ නැහැ. ඉතින් කොහොම හරි මම 1:15 විතර වෙද්දී එතනට ආවා. ඔන්න පේනවා නේද? මම ආවේ මෙන්න මෙතනට. මම ආවේ ICBT එකට. අද තමයි අපේ ෆයිනල් ඉයර් එකේ ඔරියන්ටේෂන් තියෙන දවස. ඉතින් මම ඔරියන්ටේෂන් එකට තමයි ආවේ. අපිට ඔඩිටෝරියම් එකට යන්න කියලා තිබ්බා. මම යන වෙලාව නම් එච්චර සෙනගක් හිටියේ නැහැ. හැබැයි ටික වෙලාවක් යද්දී ගොඩක් අය ආවා. මගේ ඩිග්‍රී එක BSc Honours Biomedical Science ඩිග්‍රී එකක්. ඉතින් මම ඔයාලට කියවනේ මට අවුරුද්දක් විතර මේකට බලන් ඉන්න වුණා කියලා. මම පස්සේ දවසක Q&A වීඩියෝ එකකින් ඔක්කොම විස්තර ටික අරගෙන එන්න. අපිට ඔක්කොම ලෙක්චරර්ස්ලා ඇවිල්ලා කොහොමද මෙතන වෙන්නේ, මොනවද අපිට ලැබෙන බෙනිෆිට්ස්, එතකොට කොච්චර ක්‍රෙඩිට් ප්‍රමාණයක් අපිට හම්බෙනවද, මෙන්න මේ වගේ ඩිග්‍රීගේ ඩීටේල්ස් ඔක්කොම ටික කිව්වා. ඒ අතරතුර අපිට රිෆ්‍රෙෂ්මන්ට් එකකුත් හම්බුණා. කොහොම හරි ඒක පැය 2ක් විතර තිබ්බා. අපේ අම්මේ එළියට වෙලා හිටපු ඉඳා එයාත් බඩගින්නේනේ. ඒ නිසා ආයෙත් අපි පොඩි කැෆේ එකකට ගියා මොන හරි කන්න. ඔන්න ඊට පස්සේ ගියේ මම යන්න ආසම තැනක්. නුවර ගියොත් වරදින්න නැතුව මෙන්න මෙතනට මම යනවා. ඒක පුදුම තරම් ලස්සනයි.
මන් දන්නේ හරිම හිත නිදහස් වෙන මාර ලස්සන තැනක්. ICBD එක ළඟම තමයි කැතිඩ්‍රල් එක තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් නුවර ගිහිල්ලා ICBD එකට යන හැමතිස්සෙම මම කැතිඩ්‍රල් එකටත් යනවා. ඉතින් මට මේ ලැබෙන දේවල් වලට මේ ලැබුණ chances වලට මම මාර grateful. ඉතින් මම හැමතිස්සෙම ඒවට thank you කියනවා. මට එහෙම අවස්ථාව උදා කරලා දුන්නට, සමහර දේවල් වලට මාව තෝරගත්තට, මගේ හිතේ තියෙන ගොඩාක් දේවල් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා කිව්වම මගේ හිත මාර විදියට නිදහස් වෙනවා. ඒක ඔයාලා try කරලා බලන්න මම නම් කියන්නේ. ඊට පස්සේ අපි ගියා ස්ලිපර්ස් බලන්න. ඒත් එතන හරියන එකක් තිබ්බේ නෑ. ඊට පස්සේ මට කොටන් කලෙක්ෂන් එකට යන්න ඕන වුණා. අම්මිත් එක්ක මම ඒ නිසා KCC එකට ගියා. ඒක ඇතුළට ගියාම තමයි දන්නේ කොටන් කලෙක්ෂන් එක දැන් KCC එකෙන් අයින් කරගෙන කියලා. මේ වෙද්දී 4 විතර වෙලා තිබ්බේ. ඒ නිසා අම්මි මම හිතුවා ගෙදර යනවා කියලා. KCC එකෙන් එළියට එද්දිම මෙන්න මෙහෙම මාර ලස්සන මල් තිබ්බ එතන. පුදුම ලස්සනක්, මාර කලර්ෆුල්. අපේ අම්මේ ඉතින් එතන තියෙන ඔක්කොම මල් වල විස්තරයි ඔක්කොම අහනවා. කොහොමද අම්මලා එහෙමයිනේ, ඒගොල්ලෝ මල් වලට හරිම ආසයිනේ. අම්මලා විතරක් නෙමෙයි ගෑන් ළමයිනුත් මල් වලට ආසයිනේ. ඉතින් මං හිතුවා අම්මිට මල් පැල දෙකක් අරන් දෙනවා කියලා. මොනවද? ඔයාට ඕනේ අර පාට වලින්ද? අර පාට දෙකෙන්ද? ඔව්. අරවත් අට වලින් බෝ වෙනවද? මේවත් එහෙමද? ඒවා මුලින් පැලේ. මොන පාඩුවද? කහත් ඇඳිලි. කාට දෙකෙන්ම? හරක් දෙන්න දෙන්න. මේක මල් පාට අඩ දෙන්න අටවලින් බලපුවම මල් පරිවිතය මේක කපට කපන ආයෙ රිකි දෙනවා. මල් යුද්ධෙත් ඉවර කරලා බස් එකට නැගිදි 4:00 විතර වුණා. හරිම මාන්සින් හිටියේ. හයි. දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව 6:45යි. ඉතින් ඔයාලට කිව්වේ නැහනේ මං අද මොනවටද ගියේ කියලා. මම මගේ ඩිග්‍රී එක ස්ටාර්ට් කරා. ටොප් අප් එක. අද ඒකේ ඔරියන්ටේෂන් එක තමයි තිබ්බේ. ඉතින් මම ඒක ඔයගොල්ලන්ට කිව්වේ අද මට ගොඩාක් ස්පෙෂල් දවසක් කියලා. මොකද මේක මම අවුරුද්දකට කලින් ඉවර කරන් තිබ්බ එකක්. ඒත් පොඩි දේවල් ටිකක් නිසා මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්දේ මම මගේ ඩිග්‍රී එක ටොප් අප් ස්ටාර්ට් කරනවා. එතකොට මම ෆොරින් යුනිවර්සිටි එකක් එක්ක කරන නිසා මගේ ඩිග්‍රී එක තියෙන අවුරුදු 3යි. ඒ නිසා මට ලබන අවුරුද්ද වෙද්දි මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන්. මේක මම ගොඩක් බලාගෙන හිටපු එකක්. ඇත්තටම. ඉතින් ඒක තමයි අද වුණේ. මම එහෙනම් දැන් වොෂ් එකක් දාගෙන පුරා රිලැක්ස් වෙන්න ඕන. හරිම මහන්සි. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර මම subscribe කරන්න. ඒත් එක්කම ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මම තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්. එහෙනම් bye.